ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආස්වැසුම නිවුස් YouTube නාලිකාවට ආස්වැසුම ප්‍රතිලාභී ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ආස්වැසුම නිවුස් තුලින් අද ඔබට කියන්න හදන්නේ ආස්වැසුම සම්බන්ධයෙන් යම් ප්‍රතිලාභීන් කාණ්ඩයකට සුබදායී ආරංචියක් වගේම තවත් ප්‍රතිලාභීන් කාණ්ඩයකට ටිකක් කනගාටුදායක ආරංචියක් දෙනයි. ආස්වැසුම ප්‍රතිලාභ ලබන ඔබට 2025 වර්ෂයේ මැයි මාසයට අදාළ ආස්වැසුම දීමනාව IWMS පද්ධතියට මේ වන විට ඇතුළත් කරලා තිබෙනවා. නමුත් මේ මුදල් ඇතුළත් කිරීම සිදු කරලා තියෙන්නේ ආස්වැසුම ප්‍රතිලාභී කාණ්ඩ 3ක් සඳහා පමණයි. ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ ආස්වැසුම දීමනාව 2025 අප්‍රේල් මාසයෙන් පසුව කපා හැරීමට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරලා තියෙනවා. ඔබත් සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වන්නේ නම් ඒ ආකාරයට ඔබගේ දීමනාවත් කපලද කියන එක වගේම අනෙකුත් ප්‍රතිලාභී කාණ්ඩවලට අදාළ ඔබගේ දීමනාව පද්ධතියේ ඇතුළත් වෙලාද කියන එක මෙන්න මේ ආකාරයට ඔයාගේ ෆෝන් එකකින් හරි එහෙම නැත්නම් කම්පියුටර් එකකින් හරි පරීක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු ඒ දේවල් පරීක්ෂා කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා වගේ ෆෝන් එකකින් හරි එහෙම නැත්නම් කම්පියුටර් එකකින් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙන්න මේ විදියට ඇඩ්‍රස් බාර් එකේ මම මේ ටයිප් කරන වෙබ්සයිට් එක ඇතුළත් කරන්න. ඉතින් මේ ලින්ක් එක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇතුළත් කරලා තියෙනවා. iwms.wbb.gov.lk ඊට පස්සේ /household search කියලා ටයිප් කරන්න. ටයිප් කරලා මෙන්න මේ ඇඩ්‍රස් එක තමයි ටයිප් කරන්න ඕනේ. ටයිප් කරලා ඉස්සරහට යන්න. ඉතින් ඒ විදිහට ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ විදිහට IWMS system social register 2022 search for household applicant කියලා පෙන්නනවා. මෙතන ඔයාගේ QR අංකයෙන් වගේම ඔයාගේ identity number එකකින් මෙතන තොරතුරු බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මෙතෙන්ට මම මුලින්ම වගේ ඒ ආස්වැසුම ගිණුමට අදාළ ජාතික ඇඳුම්පත් අංකය ඇතුළත් කරලා මෙන්න මේ search register කියන බටන් එක ක්ලික් කරනවා. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාගේ මූලික තොරතුරු ටික මෙතන පෙන්නනවා. ඒ මූලික තොරතුරු ටිකෙන් පසුව මෙන්න මේ විදියට ඔබට මේ දක්වා වැටෙන මුදල් වල සාරාංශය පෙන්නනවා. ඉතින් එතන මෙන්න මේ විදියට පහලින්ම පෙන්නනවා 2025 මැයි batch group 2025 මැයි payment batch 1 කියලා payment එක 2025 පස්වෙනි මාසේ 4 වෙනිදා තමයි මේ පද්ධතියට අප්ඩේට් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ඔබගේ දීමනාව අප්ඩේට් වෙලාද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සංක්‍රාන්තික කාණ්ඩයේ කෙනෙක් ගත්තොත් එයාගේ ID නම්බර් එක මෙතන ඇතුළත් කරලා මෙන්න මේ social register කියන බටන් එක ක්ලික් කරාට පස්සේ එයාගෙත් මේ විදියට මූලික තොරතුරු ටික පෙන්නනවා. ඊට පස්සේ බැලුවොත් එයාට මුලින්ම හම්බෙලා තියෙන 2500 දීමනාව ඊට පස්සේ ඒක 5000 දක්වා වැඩි කරපු දීමනාව හම්බෙලා තියෙනවා. නමුත් එයාට 2025 අප්‍රේල් මාසේ පේමන්ට් එක විතරයි මෙතන අප්ඩේට් වෙලා තියෙන්නේ. එයාට මැයි මාසේ පේමන්ට් එකක් අප්ලෝඩ් වෙලා නැහැ. ඒ කියන්නේ සංක්‍රාන්තික කාණ්ඩයේ අයගේ දීමනාව අප්‍රේල් මාසෙන් පසුව ගෙවීම නතර කරලා තියෙන්නේ.
ඉතින් එන්නේ ආකාරයට තමයි ඔබට ඔබගේ මුදල් වැටිලාද කියලා ඔන්ලයින් චෙක් කරගන්න තියෙන්නේ. ඉතින් ආස්වාසම සම්බන්ධයෙන් වන අලුත්ම තොරතුරු නිවැරදිව සහ ඉක්මනින් දැනගන්න ආදම ආස්වාසම නිවුස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි අලුත් වීඩියෝවක් දාපු සැනින් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.